සුන්න පූර්ණිම ආරම්භ කරලා තිබුණේ ඔබ මාධ්‍ය සාකච්ඡාවට එන්න කලින් කොහොමද විකට් එක පළවෙනි මැච් එක ගහපු තනතිරලා සමානද? ඔව් මම හිතනවා ඇත්තටම අබුදාබි තනතිරු ගත්තොත් ඉතාමත් හොඳ තනතිරු තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නේ. ඉතින් අපි නිරීක්ෂණය කරා තනතිරුව මම හිතනවා පිටිකරවන්ට යෝග්‍ය තනතිරුවක් වෙයි කියලා. දසුන් මේ ක්වොලිෆිකේෂන් එක ගැන කණ්ඩායම ඇතුලේ කොහොමද ඩිස්කෂන් එකක් වෙලා තියෙනවද නැත්නම් ඒ වගේ දෙයකදී ඔබ දකින්නේ කොහොමද අප්‍රෝච් එක වෙන්න ඕනේ ශ්‍රී ලංකා ටීම් එකේ නිකන් හරි පරාජයටපත් වෙන්න වුණොත් ඒ වගේ දේවල් එක්ක? ඇත්තටම හැමෝම ඉන්නේ පොසිටිව් මයින්ඩ්සෙට් එකේ. ඉතින් ක්‍රීඩකයෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් මම හිතනවා පරාජය වීම බාර ගන්න ඕනේ. නමුත් අපි ඇත්තටම දිනන්න තමයි යන්නේ තරඟය. මම හිතනවා අපිට ඕන සංකල්පය අපිත් එක්ක ඉන්නවා මේ තරඟේ ජය ගන්න. ඒ වගේම ආසියානු කුසලානයක් ජය ගන්න. ඉතින් ඒ විශ්වාසය මා කරේ තියෙනවා. දසුන් අපි දිගින් දිගටම දකින්න දෙයක් තමයි අපි එක තරඟයක් හොඳට කරනවා අනිත් තරඟේ තරම් හොඳට කරන්නේ නැහැ. ඒකට විශේෂයෙන් බලපාන හේතුවක් වෙලා තියෙනවා අපේ මැදපිළ යම්කිසි අසාර්ථකයක් දිගින් දිගටම පෙන්වුම් කරනවා. මේක ගැන යම්කිසි කතිකාවතක් ටීම් එක ඇතුලේ තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ විශේෂයෙන්ම තනතිරුවත් එක්ක කන්ඩිෂන් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ස්ට්‍රගල් කරන මැච් වල දැකලා ඇති ආරම්භක පිටිකරුවන් ඉතාමත් හොඳින් පහර දෙනවා. ඊට පස්සේ තමයි ඔය වෙන ක්ලබ්ස් එක වෙන්නේ. ඇත්තටම බෝල් එක පරණවත් එක්කම අර ලිස්සලා එන ගතිය අඩුයි. ඉතින් මේකට ප්ලෑන් එක හදාගෙන තියෙනවා අපි දැන් කොහොමද සෙල්ලම් කරන්න ඕනි කියලා. ඉදිරියේදී ඒ අඩුපාඩුව නැවත මතු නොවෙන්න වග බලා ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. විශේෂම කියන්න ඕනේ අපේ මයින්ඩ් සෙට් එක වෙලා තිබ්බේ කලින් වෙලා අරගෙන බැට් කරන්න. නමුත් ඊට වැඩිය පොසිටිව් ඔප්ෂන්ස් වලට අපි යන්න ඕන තැන ඉන්නවා කියලා අපි කණ්ඩායමක් විදියට තීරණය කරලා තියෙන්නේ මේ වෙද්දි. දසුන් දැන් පළවෙනි මැච් එකේ මේ හොඳට බෝල් කරා. හොඳ පර්ෆෝමන්ස් තිබ්බා. හැබැයි ඩුබායි මැච් එකේ පොඩ්ඩක් බෝලර්ස්ලගේ පැත්තෙන් මම හිතන්නේ අපිට ඇත්තට විකට් ගන්න බැරි වුණා. මොකක්ද ඒකට හේතුව? තනතිරු දෙකේ වෙනසක්ද? මම හිතන්නේ ආරම්භක පන්දු යවන්නන්ගෙන් ලැබෙන ඒ පළවෙනි ඕවර් දෙක තුන ඇතුළත කඩුල්ලක් දෙකක් දවා ගන්න පුළුවන් අපි ගේම් එකේ ඕන කණ්ඩායමක් ඉදිරියේ අපිට ඉස්සරහට එන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අපිට අත්දැකීම් තියෙනවා ඒ වගේ පන්දු යවන්නන් තුලින් කඩු ලබා ගන්න. නමුත් එදා මං හිතන්නේ නුවන් තුෂාරයි දුෂ්මන්තගේ අතර බෝලෙකුත් වැදුනා. ඉතින් එල්ලේ පොඩ්ඩක් තිබ්බේ නැහැ. ඒක එක්ස්කියුස් එකක් නෙමෙයි. මම ඇතුළුව චරිත ඒක ගැන ගොඩක් කතා කරා. ටීම් මීටින් එක දැන් අද තිබ්බා. මම හිතන්නේ හිතන්නේත් කණ්ඩායම හිතන්නේත් ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාගේ සේවය ඉතාමත් වැදගත්. උන් දෙදෙනාට කඩුල්ලක් හෝ දෙකක් ලබා දෙන්න පුළුවන් නම් ඊට පස්සේ දන්නවා වනිදු හසරංගටයි මහේෂ් තීක්ෂණටයි කරන්න පුළුවන් සේවය මොකක්ද කියලා. ඉතින් අපි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ ඒ පන්දු යවන්න හතර දෙනාගෙන්. ඉතින් ඒ ඕපනින් එක අරන් දෙන්න ඕනේ ගොඩක් තරඟයට රීච් අවුට් වෙන්න. මම හිතනවා එක තරඟයක උනේ නැහැ කියලා ඒක ලොකුවට හිතන්න ඕන කාරණාවක් නෙමෙයි. මොකද දිගින් දිගටම උන් දෙන්න පන්දු වල දින හොඳට. ඉතින් මම හිතනවා මේ ඉදිරියට පැවැත්වෙන තරඟවල හොඳින් පන්දු වල ඒ ආරම්භක කඩළු ඒ වගේම මැද පෙළ කඩළු දවා ගනී කියලා. දසුන් ඔබගේ නායකත්වයේ කාලේ පැතුම් නිස්සංක T20 කණ්ඩායමට ඇවිල්ලා දැන් ෆෝමැට්ස් තුනම සෙල්ලම් කරනවා. වචනයක් කියන්න පුළුවන්ද පැතුම් නිස්සංකගේ දැන් ඒ කන්සිස්ටන්සි එකයි දැන් එයාගේ ස්ට්‍රයික් රේට් එකත් වැඩි වෙලා තිනවා. ඒ අවුරුදු දෙකකට විතර කලින් ඔබ දකින්නේ කොහොමද මේ පැතුම් නිස්සංකගේ පිටිකරන්නේ? ඔව් ඇත්තටම පැතුම් ගත්තොත් අපි ගොඩක් බෑන් කරපු ක්‍රීඩකයෙක් අවුරුදු 3කට විතර කලින්. මොකද අපි දැක්ක ටැලන්ට් එකක්. ඉතින් අර ඒ වගේම සිලෙක්ටර්ස්ලා ඔක්කොමලා කන්සිස්ටන්ට්ලි එයාට රන් එකක් දුන්නා. ඉතින් ඒකයි වැදගත් උනේ මේ පැතුම් විතරක් නෙමේ අනිත් ඉන්න ක්‍රීඩකයන්ටත් මේ තරම් ස්ථාවර වෙන්න. ඉතින් පැතුම් ඒ අර ලෝකෙම ඉන්න පිටිකරුවන්ගෙන් හොඳම ලයිස්තුවට ඇතුළත් වෙලා තියෙන ෆෝමැට් තුනේම. ඉතින් ඉතාමත් සතුටුයි. ඉතින් අපි රටක් විදිහට කරන්න ඕනේ ක්‍රීඩකයන්ව බැක් කරන එක කන්සිස්ටන්සි එක තියෙන්න ඕන සිලෙක්ට් කරද්දී. ඉතින් ඒක වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි අද ඔහු ඉන්න තැන ගැන. දැන් අපේ කණ්ඩායම ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන්නේ වනිදු හසරංග ස්පින් පැත්තෙන් ලීඩ් තියාගෙන තව එක්ක තීක්ෂණ එහෙම. එතකොට මේ දවස්වල පොඩි කතා බහක් යනවා දුනිත් ගැන. දුනිත්ට කණ්ඩායමේ අවස්ථාවක් නැද්ද? නැත්නම් දිගටම තීක්ෂණ සෙල්ලම් කරනවද? වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවද හෙට තරගයේදී? ඔව් මට කියන්න තියෙන්නේ ඇත්තටම පැතුම් ගැන කියපු කතාවම තමයි.
ප්ලේයර් කෙනෙක් කන්ෆිඩන්ස් එන්නේ කන්සිස්ටන්ට්ලි සෙල්ලම් කරොත් ඒත් දුනිත් 20 තරං මේ තරංගාවලියේදී අනිවාර්යෙන් අවස්ථාවක් හම්බේ. ඊළඟ තරඟයේද කියන්නත් බෑ. මොකද ඇෆ්ගන් පිටිකරුවන් පහර දෙන විලාසය දැක්කාම විශේෂයෙන් වමතින් දඟ පන්දු යවන්නන්ට මම හිතන්නේ කැප්ටන්ගේ සිලෙක්ටර්ස්ලාගේ කෝච්ලාගේ ඔක්කොගේ මොළුව තියෙනවා. ඉතින් නැතුව යාව මගැරලා දාලා ඉන්නේ නැහැ. මොකද මෙතන ඉන්න ස්ටාෆ් එක මාර විදියට ප්ලේයර්ස්ලා බැක් කරනවා. ඒකයි යා මෙතනට ගෑල්ලා තියෙන්නේ. මම හිතනවා ඌට අවස්ථාවක් හම්බෙයි කියලා.